දසමාසේ උරේකත්වා පෝසේසි උද්ධිකාරණං ආයුදීගං වස්සසතං මාතුපාදන් නමා මහං. අද මං කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උතුම්ම වචනයක් වෙන උතුම්ම පුද්ගලයෙක් වෙන අම්මා ගැන. මොකද ගොඩාක් අයගේ සිත් සුවපත් කරන, ගොඩාක් අයගේ සිත් සනසන එකම ලොවේ වටිනාම කෙනෙක් විදිහට අපිට අම්මා හඳුන්වන්න පුළුවන්. ඇත්තටම අම්මා කෙනෙක් කියන්නේ දරුවෙක් කුස තුළ දරාගෙන ඒ දරුවා මේ ලෝකයට බිහි කරාම තමයි මේ කාන්තාවට මේ අම්මා කියන උතුම්ම පදවිය ලැබෙන්නේ. ඉතින් අම්මා දස මාසයක් කුසේ දරාගෙන දරු කුසක් දරාගෙන අම්මා ගොඩක් දේවල් ඉවසනවා. ඉතින් අම්මගේ ඉවසීම ඉබේම ඒ කුස තුළ ඉන්න දරුවටත් පුරුදු වෙනවා. මේ කුස තුළ දස මාසයක් තියාගෙන ඉන්නකොට අම්මා ගොඩක් පරිස්සම් වෙනවා. ඒ තුලින් අර කුස තුළ වැඩෙන දරුවට පරිස්සම කියන දේ ඉගෙන ගන්න ලැබෙනවා. ඒ වගේම අම්මා ගොඩාක් දේවල් හොඳින් හිතලා බලලා කටයුතු කරනවා. ඉතින් ඒ දේත් අපේ කුස තුළ වැඩෙන දරුවට ලැබෙන දෙයක්. අම්මා කතා කරන වචන, අම්මා හැසිරෙන විදිය, අම්මගේ ඉවසීම, සංසුන්භාවය, ඒ හැමදේම අර කුස තුළ ඉන්න දරුවට ඉබේම ලැබෙන දේවල්. ඉතින් අපි අපේ මව්වරුන් ගැන හිතුවොත් අද අපි මේ සමාජයේ උස්මහත් වෙලා ඉන්න ඒ කාලේ මව්වරු ගැන හිතුවොත් බොහෝ දේ ඉවසගෙන දස මාසයක් කුසේ දරාගෙන අපි මේ ලෝකයට මේ ලෝවට එළිය දකින්නකම් අපේ මූණ, අපි කවුද, අපි දුවේද්ද පුතෙක්ද කියලා ඒ අම්මලා දැනගෙන හිටියේ නැහැ. ඉතින් මාස 10ක් ඉවසගෙන හිටියා තමන්ගේ කුසේ වැදෙන දරුවා මොන වගේ දරුවෙක්ද, කොයි වගේ කෙනෙක්ද, ගැහැණු ළමෙක්ද, පිරිමි ළමෙක්ද කියලා දැනගන්න. ඉතින් කොච්චර කාලයක් ඉවසීම ප්‍රගුණ කරාද. ඉතින් අද දවස වෙනකොට අපි පුංචි දරු පැටවු දිහා බලනකොට ඒ දරුවෝ තුළ ඇත්තම නැති දේ තමයි ඉවසීම, කරුණාව, දයාව, ඒ වගේම තව කෙනෙකු පිළිබඳව සහකම්පනය ඇත්තම නැති දේවල් බවට පත් වෙලා. ඉතින් කොහොමද එහෙම වෙන්නේ? අම්මා සුවපත් භාවය අපේ ජීවිතයේ ඒ උතුම් වූ අම්මා. ඉතින් අද සමහර ළමයි පන්ති කාමරවල ජීවත් වෙන දඟකාර ළමයි එක්ක ඒගොල්ලන්ගේ ඒ හැසිරීම් එක්ක කතා කරනකොට පුතේ, දුවේ, ඔයා ඔහොම කරන්න එපා. ඔයාගේ අම්මට ලොකු වේදනාවක් දැනේ. ඔයාගේ අම්මා කැමති නැහැ ඔයාට මෙන්න මේ දේවල් වෙනවට. ඔයා මෙහෙම වැරදි දෙයක් කරලා ඔයාව පාසලට ගෙන්නලා ඊට පස්සේ ඒ නරක නාමය අම්මට එනවට අම්මා කෙනෙක් කැමති වෙන්නේ නැහැ. හැබැයි ඒ අම්මා කියන වචනය කියනකොටම ඒ දරුවා හරි සංසුන් භාවයටපත් වෙනවා. දස මාසයක් කුසේ තියාගෙන කොහොමද පුතේ ඔයාලගේ අම්මා ඔයාලව හැදුවේ? මෙන්න මේ විදිහටයි අම්මා ඔයාලව හැදුවේ. අම්මා මේ ලෝකේ විඳින්න තියෙන ලොකුම වේදනාව විඳලා තමයි ඔයා මේ ලෝකයට ගෙනාවේ. අම්මගේ ඇඟේ දුවන ලේ ටික තමයි පුතේ ඔයා කිරි කරලා බිව්වේ. අම්මා ඔයා මේ ලෝකයට ආපු දවසේ ඒ අම්මගේ ලේ ටික තමයි පුතේ ඒ සුදු පාට කිරක් බවට පත් කරලා අපි බීලා අපි මේ උත්මහත් උනේ කියනකොට අර දඟකාර දරුවා පුදුමාකාර විදිහට තැම්පත් වෙලා ඒ දේ හොඳට සවන් දීගෙන ඉන්නවා. ඉතින් මං කියන්න අද දවසේ තෝරගත්තේ මේ අම්මා කියන මාතෘකාව අද ගොඩාක් දරුවෝ අතින් දුරස් වෙන චරිතයක් බවට පත් වෙලා තියෙන නිසා. එතකොට එදා සමාජයේ අද සමාජය අතර අම්මා කියන කෙනා බොහෝ කාර්යබහුල අම්මා කෙනෙක් බවට පත් වෙලා. හැබැයි ඒ කියලා අම්මට ඒ කාර්යබහුලත්වයෙන් මිදෙන්න අමාරුයි. මොකද අද සමාජයේ ඒ දුවන තරංගයට ඒ සමාජයේ ආර්ථික මට්ටමට මව පියා කියන දෙන්නගේම හවුල්කම තිබ්බොත් ඒ පවුල් පරිසරය තාමත් ලස්සන කරගන්න, දරුවන්ගේ එදිනෙදා අවශ්‍යතාවයල් ඉටු කර දෙන්න ඉතින් අම්මටත් ඒ කාර්යයට අතපොවන්න වෙනවාමනේ. ඉතින් ඒ කියලා අපේ දරුවෝ අතරමං වෙන්න, ඒ කියලා අපේ දරුවෝ අමතක කරන්න, දරුවන්ට මේ දේවල්
දෙන්න ඒ අම්මා කියන කෙනාගේ උතුම් ඒ වචනය ඒ තේරුම ඒ සුවපත් භාවය දෙන්න අපි කාලය වෙන් කරගමු. ඉතින් ගොඩක් වෙලාවට තමන්ගේ දරුවා ගෙදර හැසිරෙන විදිහෙන් ඒ කියන්නේ කලකෝලහල කරනවා නම් දරුවා කලබලෙන් හැසිරෙනවා නම් අම්මා ඊටාම සංසුන්ව දරුවට ආදරයෙන් ආමන්ත්‍රණය කරලා පොඩ්ඩක් එයාව සිප ගන්න. එයාව තුරුළු කරගන්න. එයාව ආදරයෙන් මගේ පුතා, මගේ දුව කියලා ආදරයෙන් තමන්ගේ පපුවට තුරුළු කරගන්න. ඒ උණුසුම එයාට දැනෙන්න දෙන්න. ඒ වේගවත්ව දුවන එයාගේ හිත නොසන්සුන් බවෙන් දුවන එයාගේ හිතට ලොකු ඔසුවක් දැම්ම වගේ දැනෙනවා. ඇත්තටම දරුවෝ ගෙදරදී නොසන්සුන්ව හැසිරෙන වෙලාවට ගොඩාක්ම කිට්ටු වෙන අම්මා. අම්මා ළඟට ගිහිල්ලා වචන ආදරයෙන් කරුණාවෙන් වචන ආමන්ත්‍රණය කරලා එයාව පපුවට තුරුළු කරගෙන බලන්න. මගේ පුතා, මගේ දුව කියලා කතා කරන්න බලන්න. එයා ඉබේම සුවපත් භාවයටපත් වෙනවා. අද අපි කාටවත් කොච්චර දරුණු අපරාධයක් කරපු පුද්ගලයෙක්ට උනත් අම්මා කියන කෙනාගේ ගීතයක් ඇහෙනකොට ඒ ඇස් වලින් කඳුළු ගලන්නේ ඇයි? ඒ ඇස් වලට ඒ හදවතට වේදනාව දැනෙන්නේ ඇයි? මොන අපරාධය කරත් මොන දේ කරත් තමන්ගේ හදවතේ හැමදාම තමන්ගේ තනියට තමන්ගේ හයියට හැම දෙයකටම ඉන්නේ මේ අම්මා. මොකද මේ අම්මා කියන කෙනාට කිසිම දවසක මේ දරුවා කියන බැඳීමෙන් මේ දරුවා කියන දෙයින් ගැලවිලා යන්න බෑ. මොන ප්‍රශ්න ආවත් මොන කරදර ආවත් තමන් ජීවිතේ තනියෙන් තමන්ගේ දරුවොත් එක්ක ඉදිරි ගමන ගෙන ගියත් හැර යන්න බැරි එකම දේ තමයි අම්මට දරුවෝ. ඉතින් ඒ නිසා අපි මොන දේ කරත් මොන වැරද්ද කරත් මොන දේ කරත් අනේ අපේ දරුවා කියලා අපි ඒ සිතුවිල්ලෙන් අපි ආව ළඟට ගන්නවනේ. ඒ නිසා දරුවෙක් කලබලව හැසිරෙනකොට දරුවා ඇත්තටම gedara නිදහස තියෙන්න ඕනේ. යාට කතා බහ කරන්න, එයාවට ඇවිදින්න, කෑ ගහන්න, දුවන්න, පනින්න, සෙල්ලම් කරන්න නිදහස තියෙන්න ඕනේ. මොකද එයා පාසල් දරුවෙක් නම් පාසලේ තියෙන විනය නීති රීති වලට යටත් වෙලා එයා පන්ති කාමරයට කොටු වෙනකොට, පාසලට කොටු වෙනකොට, ඒ මොන හරි අධ්‍යාපනය ලබන තැනකට කොටු වෙනකොට එයාට නිදහස් පරිසරයක් තියෙන්න ඕනි තමන්ගේ ගේ ඇතුළේ. දුවන්න, පනින්න, කෑ ගහන්න, තමන්ගේ ඒ අවශ්‍යතාවයල් කියන්න, තමන්ගේ දුක සතුට ඒවා බෙදා ගන්න අවස්ථාව අනිවාර්යෙන් තමන්ගේ නිවස තුල විවර කරලා දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මම කියන්නේ තමන්ගේ දරුවා පුංචි දරුවද ලොකු දරුවද කියලා වෙනසක් නැහැ. ඒ තමන්ගේ දරුවා තමන්ට වඳිනකොට තමන්ගේ ළඟට තුරුළු කරගෙන පරිස්සමින් ගිහින් එන්න පුතේ, හොඳින් වැඩ ටික කරගන්න පුතේ කියලා ආදරෙන් ආමන්ත්‍රණය කරනකොට ඒ දරුවන්ගේ සිත්වල ඒ ආශිර්වාදයේ දෝංකාර දෙනවා. ඉතින් දැන් අද සමාජයේ දකින්න කලබලයට ඉක්මනින් අම්මට තාත්තට වඳිනවා, ගේම් පිට වෙනවා, ඉක්මනින් අම්මා තාත්තා එක්ක වැඩට යනවා. ඒ වගේ දෙයක් තුළ අර දරුවගේ සුවපත් කරන වචන අහන්න දරුවට අවස්ථාව නොලැබිලා තියෙනවා. ඒ නිසාද කොහෙදෝ පාසල් තුළ විවිධ ප්‍රශ්නවලට, විවිධ ගැටුම්වලට මැදිහත් වෙන ප්‍රවණතාවය එන්නම වැඩි වෙලා තියෙනවා. ඉතින් දරුවෝ ප්‍රචණ්ඩකාරී විදියට හැසිරෙනවා. තම එක්කම වයසේ දරුවොත් එක්ක ගහ බැනගෙන විවිධ ප්‍රශ්න වලට මතුවෙන්නේ ඒ කෝපය පිට කරගන්නේ දරුවා තුළ තියෙන ඒ පීඩනකාරී සිතුවිලි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට හැම වෙලාවම දරුවට චෝදනාව නගන්නේ නැතුව අපි අපේ ජීවිතයේ සුවපත් කරන වචනය තියෙන එකම අම්මා ඒ සුවපත් වචනය අරගෙන දරුවගේ ළඟට කිට්ටු වෙන්න. දරුවට ආදරෙන් කතා කරලා තමන්ගේ හදවතට කිට්ටු කරගෙන ඒ උණුසුම දරුවට දැනෙන්න ඉඩ හරින්න. ආදරයෙන් ආමන්ත්‍රණය කරන්න. දරුවගේ හිස පිරිමදින්න. දරුවා මොනවා හරි වේදනාවකින් තරහෙන් කෑ ගහනකොට මගේ පුතේ කියලා ආදරයෙන් ලං කරගන්න. ඉක්මනින්ම දරුවගේ කේන්තිය පාලනය කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කර බුදුදහම අහනකොට අපේ සිත නිවෙනවා වගේම තමයි ඒ උතුම් අම්මටත් ඒ දැවෙන දරුවන්ගේ සිත් නිවන්න තාමත් ශක්තියක්, ධෛර්යයක්, හැකියාවක් තියෙනවා. ඒ තමයි අපේ උතුම් අම්මා.
ඉතින් මං අද දවසේ මේ කතා කරේ අම්මා කියන කෙනා ගොඩාක් දරුවන්ට කිට්ටු වෙලා දරුවන්ගේ ජීවිතයට හයියක් වෙන්න. ඒ හයිය තුලින් Tamanට මොන ගැහැට ආවත් අම්මා කියන කෙනා සවිවත්ම ශක්තිමත්ව ඉදිරියට යන්න. දරුවෝ ගොඩනගාගෙන දරුවන්ගේ මානසික සුවපත්භාවය ඇති කරගෙන දරුවෝ සමග අත්වැල් බැඳගෙන යන්න ශක්තිය ධෛර්යය අරගෙන එදාට දරුවන්ගේ සිත් සුවපත් වෙන ලොකුම ඔසුව තියෙන්නේ මගේ ආදරණීය අම්මාලා ළඟ. ඉතින් අපි මම අද කතා කරන්නේ එක පැත්තක් විතරයි. ඒ කියන්නේ අම්මා කියන කෙනාගෙන් දරුවට ලැබෙන දේ විතරයි. අපි තවත් දවසක අපේ පියවරුන්ගෙන් දරුවාගේ ජීවිතය හදාගන්න, දරුවාගේ ජීවිතය ගොඩනගා ගන්න මොන වගේ පිටුවහලක්ද ලැබෙන්නේ කියලා අපි තවත් දවසක කතා කරමු.